ඔයාලා මේ වෙද්දි දන්නවා ඔක්තෝබර් 14 වෙනිදා ඉඳන් Microsoft සමාගම විසින් Windows 10 වලට අප්ඩේට්ස් නවත්තලා තියෙනවා. දැන් හැමෝම කියනවා Windows 10 expire වෙලා කියලා. ඇත්තටම එහෙම දෙයක් වෙලා නැහැ. අපිට තව දුරටත් Windows 10 use කරන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකොල්ලෝ මින් ඉදිරියට Windows 10 වලට security updates නිකුත් කරන්නේ නැහැ. මේකෙන් ඔයාගේ කම්පියුටර් එක virus thread එකකට ගොදුරීමේ හැකියාව ගොඩක් වැඩි. අපි බලමු කොහොමද Windows 11 ඔයගොල්ලන්ගේ පරණ මැෂින් එකට ඉන්ස්ටෝල් කරන්න කියලා. මොකද Microsoft සමාගමත් Windows 11 වලට ඒගොල්ලෝ නිල වශයෙන් රෙකමන්ඩ් කරලා තියෙන generation 8 එකෙන් උඩ තමයි අප්ඩේට් කරන්න කියලා. හැබැයි අපේ ලංකාව වගේ දිලිඳු රටක මම කිව්වේ දිලිඳු කියලා මිනිස්සු සේරම නෙමෙයි IT පැත්තෙන් දිලිඳු රටක. මොකද අපේ රටට තාක්ෂණය ගොඩක් අපි පල්ලෙහින් ඉන්නේ වෙන රටවල් එක කම්පෙයාර් කරද්දී. එතකොට අපේ මං කියේ සාමාන්‍ය ජනතාව මේ සුඛෝපභෝගී දිවි ගෙවන ඒ කට්ටිය නෙමෙයි මම කියන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තික බහුතර ජනතාවගෙන් වැඩි හරියකට මේ ජෙනරේෂන් 8 එකට උඩින් තියෙන මැෂින්ස් නැහැ. එතකොට කොහොමද අපි ඔය පොඩි ඔය ගොඩක් ඔය දුෂ්කර පැතිවල ලංකාවේ බහුතරයක් ගත්තොත් සාමාන්‍යයෙන් මධ්‍යම පාන්තික කට්ටිය තමයි වැඩිම. මේ අයට නවීන පන්නේ කම්පියුටර්ස් නැහැ. මෙයාලට තියෙන්නේ ඔය second generation, third generation, fourth generation මෙන්න මේ වගේ කම්පියුටර්ස් තමයි වැඩි හරියක් තියෙන්නේ. එතකොට මේ වගේ කෙනෙක් කොහොමද මේ Windows 11 මෙහෙයුම් පද්ධතිය පරණ කම්පියුටරේට ඉන්ස්ටෝල් කරගන්නේ? මෙන්න මේක ප්‍රශ්නයක් වෙනවා. දැන් ඒක තමයි දැන් මුණ දීලා තියෙන ඇක්චුවල්ම ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙට මම සොලියුෂන් එකක් ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. මෙන්න තියෙනවා මගේ පිටිපස්සේ පරණ මැෂින් එකක්. මේ මැෂින් එක පොඩ්ඩක් ගලවලා බලමු. මේ මැෂින් එකේ ඇවිල්ලා තියෙන්නේ HDD drive එකක්. එතකොට මගේ අතේ තියෙනවා මේ 128GB SSD drive එකක්. මේක recondition drive එකක්. ඔයාලට මෙන්න මේ වගේ drive එකක් මිලදී ගන්න වෙනවා. අපිට සාමාන්‍යයෙන් මේ 128GB recondition hard disk එකක් රුපියල් 3500ක් වගේ මුදලකට ඔයාලට මාකට් එකකින් මිලට ගන්න පුළුවන්. මෙන්න මේකක් විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. SATA කේබල් එකක් ඕන වෙනවා. අපි බලමු මේ දේ කොහොමද කරන්නේ Windows 11 එක අපි කොහොමද ඔයාලගේ පරණ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. අපි වැඩි කතා නොකර යමු මෙලෙට. මම යූස් කරන මැෂින් එක i5 4th gen PC එකක්. මම රෙකමන්ඩ් කරන්නේ නම් සාමාන්‍යයෙන් ජෙනරේෂන් 4th එකෙන් උඩ PC එකට මේක ඉන්ස්ටෝල් කරන්න කියලා. ඒක i5ම වෙන්න ඕනේ නැහැ. i3 එකක් වුණත් හොඳයි. හැබැයි second gen, third gen මේ වගේ PC එකටත් මේක දාන්න පුළුවන්. ඒක ඔයාලට PC එකක් නැත්තම් 4th generation අර වගේ එකකට try කරලා බැලුවට කමක් නැහැ. හැබැයි ගොඩක් හොඳ ප්‍රතිඵල හම්බ වෙනවා generation 4th එකෙන් උඩ PC එකට දැම්මොත්. මේ පේනවනේ කිසිම lag එකක් නැහැ. YouTube එකක් වුණත් හොඳට වැඩ කරනවා. PC එක හොඳ ස්පීඩ් එකේ ඔයාලට වැඩ කරගන්න පුළුවන්.